Voice of Aurelia. නිහඬතාවය සෑම විටම සාමය නොවේ. සමහර විට එය වේදනාවයි. සමහර විට එය බියයි. සමහර විට එය අසාධාරණයට යට වුණු හඬකි. එසේනම් අද මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ එම නිහඬ හඬවල් පිළිබඳවයි. අද සමාජය තුළ බොහෝ විට රහසිගතව තබා ගැනීමට උත්සාහ කරන අතිශය විනාශකාරී මාතෘකාවක් තමයි මේ කාන්තා ප්‍රයෝජනයත් එක්ක බැඳුණු මාරාන්තික නිහඬතාවය කියලා කියන්නේ. දශක ගණනාවක් තිස්සේ කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක් වෙද්දී ඔවුන් නිහඬව සිටීම සමාජයේ දුටුවේ සදාචාරයේ විදිහටයි. නමුත් අපරාධයක් හමුවේ නිහඬව සිටිනවා කියන්නේම ඒ අපරාධයට අනුබල දීමක් බව අපි අමතක නොකළ යුතුයි. කාන්තාවන් ශාරීරික වශයෙන් හිංසනයට ලක්වනවා පමණක් නෙවෙයි වාචික, මානසික, ලිංගික සහ ආර්ථික වශයෙන්ද විවිධ අපයෝජනයන්ට ලක් වෙන්න පුළුවන්. නිවසේදී, රැකියා ස්ථානයේදී හෝ වේවා ප්‍රසිද්ධ ස්ථානවලදී පවා කාන්තාවන් අපයෝජනයන්ට ලක්වීමේ හැකියාව තියෙනවා. නමුත් කාන්තාවන් බොහෝ විට මෙවැනි අවස්ථාවන් වලදී නිහඬව සිටීමට තෝරා ගනු ලබන්නේ කාන්තාවන්ට ඒ පිළිබඳව පැවසීමට පවතින ලැජ්ජාව, එසේත් නැතිනම් පවුලේ ගෞරවය, එසේත් නැතිනම් ආරක්ෂාව පිළිබඳව පවතින බිය වගේ හේතු කාරණා නිසා. නමුත් අපි මතක තබා ගත යුතුම දෙයක් තමයි මේ විදිහට නිහඬව සිටිනවා කියන්නේම අපයෝජකයා තව තවත් දිරිමත් කිරීමක් සිද්ධ වෙනවා කියන කාරණය. ඒ වගේම අපයෝජන අවම කරන්න අඩු කිරීම සඳහා පළමු පියවර විදිහට අපි ගත යුත්තේ මේ නිහඬතාවය බිඳලාලීමයි. විශේෂයෙන්ම අපයෝජන අවම කිරීම සඳහා අපි ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියලා කතා කරොත් මුලින්ම කාන්තාවකට දැනුමක් තියෙන්න ඕනේ තමාට අපයෝජනයක් සිද්ධ වෙනවාද යන්න හඳුනා ගැනීම සඳහා. පසුව හඳුනා ගැනීමෙන් පසු මේ සාමාන්‍ය දෙයක් කියලා සාමාන්‍යකරණය කිරීම නොකළ යුතු දෙයක් වෙනවා. ඉන්පසු ඒ පිළිබඳව තමා දන්නා පුද්ගලයෙකුට එහෙම නැත්නම් විශ්වාසවන්ත පුද්ගලයෙකුට පැවසීම සිද්ධ කරන්න ඕනේ. අධ්‍යාපනය සහ ආකල්පමය අතින්ද අපි වෙනසක් ඇති කරන්න ඕනේ. ගැහැණු දරුවන්ට කුඩා කාලේ ඉඳලම තමාට සිදුවන අසාධාරණකම් අයුක්තයන් පිළිබඳව කතා කිරීමට ඒ පිළිබඳව නැගී සිටීමට ඉගැන්වීම සිද්ධ කරන්න ඕනේ. ඒ අනුව අවසාන වශයෙන් පෙන්වා දෙන්නට තිබෙන්නේ ඔබ තුළ පවතින බිය සහ පීඩනය කියන්නේ ඔබේ දෛවය නොවේ. ඔබ ශක්තිමත් කාන්තාවක්. ඔබ වෙනුවෙන් කතා කිරීමට ඔබට හැකියාව තිබිය යුතුයි.